දැන් පසුගිය සතිය තුල මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුල වගේම ජන සමාජය තුල බොහොම ආందోලනයට ලක් වුණු කාරණයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක සම්බන්ධයෙන් පළවුණු මාධ්‍ය වාර්තා ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හරහා ක්‍රියාත්මක වුණු පරීක්ෂණය සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වෙන කාරණය. ඒතර මෙතනදී ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය බොහෝ දෙනෙක් අපෙන් විමසපු කාරණයක්. ඇය අපේ සමාජිකාවක්ද? ඇය වෙනුවෙන් රජ නිලධාරීන්ගේ සංගමය මොකද කරන්නේ? අපි මැදිහත් වෙනවද? අපි පෙනී ඉන්නවද? මේ වගේ කරුණු කාරණා ගොඩක් ඇහුවා. පළවෙනි දේ තමයි දැන් නීත්‍යානුකූලව ගත්තොත් ඇය අපේ සමාජිකාවක් නෙමෙයි. නමුත් මෙතෙන්දී ඇය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකාවක්ද නැද්ද කියන කාරණයට වඩා වැදගත් වෙන්නේ කවුරු හරි කෙනෙක් මේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ රෝගී සත්කාර සේවාවන් වලට අඩපණ වෙන විදිහට වැඩ කටයුතු කරනවා නම් රෝගී සත්කාර සේවාවන් බාධා වෙන විදිහට අඩාල වෙන විදිහට වැඩ කටයුතු කරනවා නම් මේ විදිහේ මූල්‍යමය වංචා චෝදනාවන්ට ලක් වෙනවා නම් පැහැදිලිව අපේ ඉන්න ස්ථාවරය තමයි මේ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම අවශ්‍ය පරීක්ෂණ කරලා ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අල්ලස් කොමිසමද සෞඛ්‍ය අමාත්‍යාංශද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මේ අදාළ පාර්ශව සියල්ලම මේ පරීක්ෂණ කළා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඕනේ. එතකොට මේ පරීක්ෂණ වලට මැදිහත් වෙන්න හෝ පරීක්ෂණ සම්බන්ධයෙන් එතන ඒ තැන් වලට මැදිහත් වෙලා වැඩ කටයුතු කරන්න රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සූදානමක් නේ. අපිත් හැම වෙලෙම කියන්නේ මේ සෞඛ්‍ය පද්ධතියේ රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් වෙන ආකාරයේ ඕනෑම වැඩපිළිවෙලකට අපි උදව් කරනවා. යම් විදිහකින් මේ රෝගී සත්කාර සේවාවන් වලට අඩපණ වීමකට මොන හරි වෙනවා නම් ඒතර ඒවා නිවැරදි කිරීම සම්බන්ධයෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැම වෙලාවෙම පෙනී ඉන්නවා. මේ කාරණේදීත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පරීක්ෂණ විනය පරීක්ෂණ මේ සියල්ල වහාම විධිමත්ව සහ පාරදර්ශකව කළා. ඒ අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි සූදානමක් නැහැ. නිසා කවුරු නම් අපි කියන්නේ හැම වෙලෙම වැරැද්දක් කරනවා නම් ඒ වැරදි රකින්න වැරදිකරුව රකින්න පුද්ගලයව රකින්න රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වෙන්නේ නැහැ. මේ පළවෙනි කාරණය. හැබැයි දෙවෙනි කාරණය මේ සමස්ත සිද්ධිය හරහා මේ රටේ වෛද්‍ය ප්‍රජාවට සෞඛ්‍ය සේවාවට ලැබිලා තියෙන පණිවිඩය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවලා තියෙනවා. මේකේ තියෙන තාක්ෂණික කරුණු කාරණා සම්බන්ධයෙන්. දැන් මෙතෙන්දී මතුවලා තියෙන කාරණේ තමයි දැන් මේ අදාළ සිදුවීමේ තියෙන ගැටලු සහගත තැන් ඒ අදාළ සිදුවීම කියන කාරණේ අයින් කරත් පොදුවේ ගත්තම මෙතන තියෙන්නේ යම් රෝගියෙක් රෝහලට එනවා. රෝහලට හැම ශල්‍ය කර්මයකට හරි ඖෂධයක් ලබා ගන්න හරි සමහරවිට රෝහලේ ඖෂධය නැහැ. එක්කෝ ශල්‍ය කර්මයට අවශ්‍ය උපකරණය නැහැ. එක්කෝ තියෙන ඖෂධය ගුණාත්මක භාවයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් නැත්නම් ඒ ඖෂධය කොච්චර කාර්යක්ෂමව වැඩ කරනවද කියන කාරණේ සම්බන්ධ විශේෂයෙන් ප්‍රතිජීවක ඖෂධ වගේ කාරණාවලදී ගැටලු මතුවෙනවා. එතකොට යම් යම් සීමාවන්ට යටත්ව මේවා බාහිරින් පිටින් අරගෙන රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ යම් සම්ප්‍රදායක් යම් වැඩ කටයුත්තක් මේ සෞඛ්‍ය සේවාව තුළ සිදු වුණා. ඒතර මේ කටයුත්ත ඇත්තටම වෛද්‍යවරු සිද්ධ කරන්නේ යම් අවධානමක් සහිතව. මොකද මේ දේ කරන්න යම් සීමාවන් තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට මේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ මේ අභියෝගයට ලක් වෙලා තියෙන්නේ ක්‍රමවේදය. මොකද මේක තුලදී අවධානමක් අරගෙන හරි මේ රටේ විශේෂඥ වෛද්‍යවරු මේ රටේ වෛද්‍යවරු උත්සාහ කරන්නේ රෝගියාට ලැබිය යුතු හොඳම සත්කාරය ලබා දෙන්න. රෝගියාට ලැබිය යුතු ප්‍රමිතියෙන් ඉහළම ගුණාත්මක සත්කාරය ලබා දෙන්න. ඒතර ඒ වෙනුවෙන් තමයි මේ අවධානම අරගෙන වැඩ කටයුතු කරන්නේ. නමුත් දැන් මේ මොහොතේදී මේ රටේ විශේෂඥ වෛද්‍යවරු මේ රටේ වෛද්‍යවරු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ විදිහට සත්භාවයෙන් වැඩ කටයුතු කරනකොට නමුත් මෙතන මේ තියෙන නීතිමය ප්‍රතිපාදන හා නීතිමය කටයුතු අතරේදී මේ තුළ මේ වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට කොයි වගේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වේද කියන කාරණේ සම්බන්ධයි. ඒතකොට මේක නැවත මේ රටේ ජනතාවට රෝගී සත්කාර සේවාවන් තමයි බලපෑමක් වෙන්නේ. මොකද අපි දන්නවා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඖෂධවල හිඟයක් තියෙනවා. කරු අමාත්‍යතුමා මේ ගැන පිළිගන්නවා. නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිගන්නවා ඖෂධ හිඟයක් තියෙනවා සෞඛ්‍ය පද්ධතියේ. එතකොට ඖෂධ හිඟේ තියෙනකොට යම් විකල්ප විසඳුම් අපිට හොයන්න සිද්ධ වෙනවා. මොකද අත්‍යවශ්‍ය ඖෂධයක් නම් නැත්තම් ශල්‍ය කර්මය අදම කරන්න ඕන නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉවර කරලා ගෙනකම් මාස ගාණක් බලන් ඉන්න බැරි නම් සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන් විදිහට යම් අවධානමක් අරගෙන හරි රෝගී සත්කාර සේවාවන් වල ඒ අවශ්‍ය ගුණාත්මක රෝගී සත්කාර සේවාවන් අපිට පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අපැහැදිලිතාවය මේ ඇතිලා මේ වෛද්‍යවරුන් තුළට ගිහිලා තියෙන පණිවිඩය එච්චර සුබදායී තත්ත්වයක් විදිහට අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි මොකද මේ සම්බන්ධයෙන් දැන් මේ ක්‍රියාවලිය කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය පද්ධතිය තුළ සිද්ධ වුණාට නිශ්චිත ක්‍රමවේදයක් මේකට ප්‍රකාශයටපත් කළා නැහැ. කියන්නේ මොකක් හරි මාර්ගෝපදේශයක් නිර්ණායක මාලාවක්
යම් ක්‍රමවේදයක් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශයටපත් වෙලා නැහැ. ඒ තුල තමයි මේ ගැටලු මතුවෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මොහොතේදී තියෙන වගකීම තමයි රෝගී සත්කාර සේවන් පවත්වාගෙන යන්න ඕනේ. රෝහල වල ඖෂධ ටික හිඟයි, රෝහල වල උපකරණ ටික හිඟයි. එතකොට එතන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එතකොට කෙටි කාලින සහ මධ්‍ය කාලින විසඳුම් වලට යන්න ඕනේ. ප්‍රාදේශීය වශයෙන් ඒ මොහොතේදී ගන්න ඕන ශනික විසඳුම් තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් මාර්ගෝපදේශයක් සහ නිර්ණායක මාලාවක් හඳුන්වා දීම අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වෙලාවේ තියෙන ප්‍රමුඛ වගකීමක්. මේ සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් මේ ප්‍රවණතාවය සම්බන්ධයෙන් සහ ඒ හරහා සෞඛ්‍ය පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන් අතර ඇති වෙලා තියෙන මේ අපැහැදිලිතාවය, මේ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමාට අපි ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ වගේම එතුමාත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද මෙතනදී වැදගත් වෙන්නේ අපි හැම පාර්ශවයක්ම එකතු වෙලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝගී සත්කාර සේවාන් ප්‍රමිතියෙන් යුතුව අඛණ්ඩව පවත්වාගෙන යාම. ඒතකොට ඒ සඳහා විවිධ බාධාවන් තියෙනවා. විවිධ අභියෝග ගැටලු තියෙනවා. ඒතකොට ඒවා විසඳා ගැනීමේදී තියෙන සීමාවන් කොයි විදිහටද කියලා හඳුනා ගැනීම වැදගත්. මොකද අවසානයේදී රෝගී සත්කාර සේවාවන් තමන්ගේ ප්‍රමුඛ කාර්ය කරගෙන පළවෙනි ඉලක්කය කරගෙන යම් අවදානමක් අරගෙන තීරණ අරගෙන වැඩ කරාට පස්සේ නැවත ඒ තීරණය මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ට පරිපාලන ශ්‍රේණි වෛද්‍යවරුන්ට පාරවලල්ලක් වෙනවා නම් ඒ තීරණ ගැනීම සම්බන්ධයෙන් දෙපාරක් හිතන්න වෙන තත්ත්වයක් මතුවලා තියෙනවා. දැන් මේ වගේම පූර්වාදර්ශයක් අපිට තියෙනවා කොවිඩ් වසංගතයේ සමයේ. ඒතර කොවිඩ් වසංගතයේ සමයේදී මේ රටේ සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය සේවකීන් සහ ත්‍රිවිධ හමුදා ආරණ අනිත් හැමෝම ගෙදර හිටියේ. ඒතකොට කොවිඩ් රෝගීන් දවසින් දවස දසදහස් ගණනින් වාර්තා වෙනකොට ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි උපකරණ මේ සියල්ල සපයා ගැනීමේදී ඒ වගේම ප්‍රදානයන් ආධාර පරිත්‍යාග ලබා ගැනීමේදී සමහර තැන්වලදී තියෙන සාමාන්‍ය ක්‍රමවේදයන් ඉක්මවා ගිහලා වැඩ කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් ආවරණ අනුමැතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතුව තමයි මේවා කළේ ඒ කාලේ. නමුත් දැන් පසු කාලීනව ඒ සම්බන්ධයෙන් සමහර විමර්ශන සිද්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශනාංශයෙන්. එතෙන්දී ඔවුන් කියන පළවෙනි කාරණේ තමයි මේ කොවිඩ් වසංගතය කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙස ඔවුන් සලකන්නේ. ඒක විශේෂ තත්ත්වයක් ලෙස ඔවුන් සලකන්නේ නැහැ කියලා. ඒතර ඒ වගේ ස්ථාවරයක්, ඒ වගේ ගැටලුවක් තමයි මෙතනත් මතුවලා තියෙන. ඒ නිසා තීරණ ගැනීමේදී මෙහෙම ගැටලුවක් ඇති වුණොත් ඒක අවසානයේ බලපාන්නේ රෝගීන්ට. ඒ නිසා මේ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීම, නිශ්චිත ක්‍රියාමාර්ගයක්, ක්‍රියාපිළිවෙලක්, නිර්ණායක මාලාවක්, මාර්ගෝපදේශයක් ප්‍රකාශයටපත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනිත් පැත්තෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් අපිට තියෙන අනිත් ගැටලුව තමයි මේ සිදුවීම පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කීර්ති නාමයට ඉතා බරපතල විදිහට හානි වන අයුරින් ලිපි ලේඛන ගණනාවක් හුවමාරු වෙන ආකාරය අපි දැක්කා. මෙතන බරපතලම කාරණය තමයි අපි දැකපු දේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නාමය, ඒ වගේම නිල ලාංඡනය, ඒ වගේම ලිපි ශීර්ෂය සහ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වර්තමාන ලේකම්තුමාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කරමින් කූට ලේඛනයක් නිර්මාණය කළා. ඒ ලේඛනය සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ආකාරය අපි දැක්කා. ඒ වගේම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජ මාධ්‍ය ප්‍රකාශනයන් පවා වැරදි විදිහට එඩිට් කළා, නැත්නම් වැරදි විදිහට ඒවා නිර්මාණය කළා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට හැඟවෙන පරිදි විවිධ පණිවිඩ ගණනාවක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන ආකාරය, ව්‍යාප්ත වන ආකාරය අපි දැක්කා. මේක පැහැදිලිව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීර්තිනාමයට හානියක්. ඒ වගේම මේ ලිපි ශීර්ෂය, මේ අත්සන් මේවා භාවිතා කරනවා කියන්නේ විශ්වාසය පිළිබඳ ගැටලුවක්. මොකද ඕනම නිල ආයතනයක ලිපි ශීර්ෂය, නිල ලාංඡනය කියන්නේ මේවා විශ්වාසය පිළිබඳව තියෙන කාරණයක්. එතකොට නිල ලිපියක් නිකුත් වෙනකොට මේ කරුණු කාරණා අඩංගුයි. එතකොට මේක බරපතල කාරණයක් සහ මේක පැහැදිලිව නීති විරෝධී ක්‍රියාවලියක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට ගරු පොලිස්පතිතුමාට දැනුම් දුන්නා සහ පැමිණිල්ලක් කරා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා තියෙන්නේ. පසුගිය සෙනසුරාදා දිනේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට. ඒ අපි ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් මීට වගකීම් වහාම සොයා ගන්න, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වලා මේ වගකීම් හෙළි කරන්න. දැන් විශේෂයෙන්ම ඔබතුමා පසුගියදා හෙළි කළා මේ ඖෂධීකයක් සම්බන්ධයෙන්. මේක සම්පූර්ණයෙන්ම බැහැර කළා නියෝජ්‍ය අමාත්‍යවරයා. මේක යම් විදිහක මේ හිතාමතා යම් විදිහක මේ වෘත්ති සමිතිය වල ඉදිරි නිලවරණ වල මේ සමාජිකින් සතුටු
මම හිතන්නේ මේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා එහෙම කිව්වට සෞඛ්‍ය අමාත්‍යතුමාම තමයි පිළිගන්නවා එතුමම මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඖෂධ හිඟයක් තියෙනවා කියන කාරණේ. මම හිතන්නේ සති දෙක තුනකට පෙරත් එතුමා රජයේ මුද්‍රණා ගවර්න්මන්ට් ප්‍රෙස් එකේදී නැත්නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පිළිගත්තා මෙහෙම ඖෂධ හිඟයක් රට තුල තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ප්‍රදායකට හේතු වෙලා තියෙන්නේ 2024 අවුරුද්දේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලුවක් කියලා. ඊළඟට පසුගිය සතියේදී තිබුණ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එතුමා පිළිගත්තා මේ වෙනකොට රට ඇතුලේ ඖෂධ හිඟයක් තියෙනවා, උපකරණ හිඟයක් තියෙනවා, යම් බලපෑමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන කාරණය. අතන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් යම් සාධනීය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන කාරණේ කාලයක් තිස්සේ අපි දකින දෙයක්. අපි නිරීක්ෂණය කරන දෙයක්. නමුත් අවාසනාවන්ත විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතුමාට පහළින් ඉන්න කණ්ඩායම්, කියන්නේ විශේෂ නිලධාරී කණ්ඩායම් මේ අවශ්‍ය තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමේදී දක්වන උදාසීනත්වය සහ අකාර්යක්ෂමතාවය හමුවේ තමයි අපි දකින්නේ මේ ගැටලුව උද්ගත වෙලා තියෙන. නමුත් එහෙමයි කියලා සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට මේ ප්‍රශ්නෙන් පැනලා යන්න බෑ. අනිත් පැත්තෙන් රජයේ රාජ්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මේ රටේ ශාඛා සමිති 126කට වඩා ප්‍රමාණයක් සහිත සියලු දිස්ත්‍රික්ක ආවරණය වෙන සමාජිකත්වයක් කියන සංවිධානය. ඒතකොට මේ මොහොතේදීත් අපේ සමාජික අපේ ශාඛා සමිතිය හරහා මේ තමන්ගේ රෝහල් පද්ධතිය ඇතුළේ තියෙන ඖෂධ සහ උපකරණ හිඟය සම්බන්ධයෙන් අපිට පැමිණිලි කරමින් සහ තොරතුරු ලබා දෙමින් තියෙනවා. මොකද කවුරු කොළඹ ඉඳන් මොනවා කිව්වත් අවසානයේදී රෝහල් පද්ධතිය ඇතුලේ රෝගියට ප්‍රතිකාර කරන්න ගියාම අවශ්‍ය ඖෂධය නැත්තම්, ශල්‍ය උපකරණේ නැත්තම්, අවශ්‍ය වෛද්‍ය උපකරණේ නැත්තම් ඒ රුධිර පරීක්ෂණය, මුත්‍රා පරීක්ෂණය කරගන්න බැරි නම් එතෙන්දී රෝගීන් එක්ක ගැටෙන්න නැත්තම් රෝගීන්ගේ ප්‍රතික්‍රියාවන්ට, රෝගීන්ගේ ඥාතීන්ගේ ප්‍රතිචාරයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. ඒ නිසා පැහැදිලිව මේ ඖෂධ හිඟය එක පැත්තකින් සෞඛ්‍ය පද්ධතියට බලපානවා වගේම සෞඛ්‍ය සේවකීන්ටත් යම් බලපෑමක් ඇති කරලා තියෙනවා. නිසා ප්‍රායෝගික යථාර්ථය තමයි එතුමන්ලම පිළිගන්නවා. දැන් ඊට පස්සෙත් අපි දැක්ක නියෝජ්‍ය අමාත්‍යතුමා තවත් මාධ්‍ය හමුවකදී කියනවා මේ ඖෂධ හිඟයක් තියෙනවා තමයි. නමුත් ඒක අපි කළමනාකරණය කරගනිමින් ඉන්නේ කියන කාරණය කොහොමද පද්ධතිය ඇතුලේ ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟේ කළමනාකරණය කරගනිමින් වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. එතනදී අපි දිගටම කියපු දෙයක් කෙටි කාලන, මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන ක්‍රමවේදයන්ට යන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කරන්න යම් කණ්ඩායමක් අවහිර කරනවා නම්, බාධා කරනවා නම්, අඩපණ කරනවා නම් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට තියෙන ජනවරමත් ඒක තමයි. මොකද්ද? ඒ කණ්ඩායම් සම්බන්ධයෙන් වහාම තීන්දුව තීරණ අරගෙන මේ වැඩ කටයුතු ඉක්මන් කිරීම වැදගත්. මොකද ජනතාව වෙනුවෙන් මේ තීන්දුව තීරණ ගන්න ඕනේ. ඒකට සෞඛ්‍ය අමාත්‍යතුමාට, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමාට ඒ වගකීම සහ ඒ බලය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ තීන්දුව තීරණ ගැනීම වැදගත් වෙන්නේ. මේ අපි විශ්වාස කරනවා මේ නිලවරණ හෝ අභ්‍යන්තර කාරණායි මේ ඖෂධ හිඟය කියන්නේ එකිනෙකට සම්බන්ධ කාරණයක් නෙවෙයි. ඒවා සම්බන්ධ කරගත්තේ හේතුව අපිට මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. නමුත් කොහොම වුණත් මේ ඖෂධ හිඟය සහ උපකරණ හිඟය මේකට සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ යම් ආකාරයක ගැටලුකාරී මට්ටමකට පත් වෙමින් පවතින්නේ. ඒ නැවත ඛේදවාචකයක් අර්බුදයක් බවට පත් නොවීම සඳහා අවශ්‍ය පියවර වහාම ගත යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සූදානමින් ඉන්නවා. මේ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ චෝදනා එල්ලුණු පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග මේ වෙන විට ගනිමින් තියෙනවා. ඒතර උසාවි සහ අධිකරණමය කටයුත්තක් කරනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, කේලී රඹුක්කැල්ල අමාත්‍යවරයා මේ කටයුතු වලට මුහුණ දෙනවා. එතකොට අපි දිගටම කියපු දෙයක් තමයි මේ එක සිදුවීමක් හා දෙකක් විතරයි. ඒතර මේ වගේ සිදුවීම් පහුගිය කාලය පුරාම මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ දිගින් දිගටම සිදු වුණා. දිගටම කියපු දෙයක් ඖෂධයක ප්‍රමිතිය කියන කාරණේදී ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් වැදගත් වෙනවා. එතෙන්දී එක පැත්තකින් මේ ඖෂධයේ තියෙන අඩංගු දේවල් මොනවද කියන කාරණේ. එතකොට අඩංගු දේ નિયમિત ප්‍රමිතියෙන් තියනවාද කියන කාරණේ වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් ඒ ඖෂධය අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙනවාද කියන කාරණය. ඒතර බොහෝ දුරට මේ දැනුත් අපි මේ ඖෂධවල ප්‍රමිතිය බාල වෙලා කියලා කතා කරන්නේ ඒ ඖෂධයේ නොතිබිය යුතු දේවල් හමු වීම තුල. නැත්නම් ඖෂධය තුල තියෙන්න ඕන දේවල් නොතිබීම තුල. දැන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධය ඉමුනෝග්ලොබියුලින් නැහැ. පෞකල්පන ඇස්ප්‍රින් ඖෂධය ඇස්ප්‍රින් නැහැ. ඒ වගේම ඔබට මතක ඇති ප්‍රවෘත්ති වල වාර්තා වෙනවා සමහර ප්‍රතිජීවක ඖෂධවල ඒ බෙහෙත් කුප්පිය ඇතුලේ ආගන්තුක ද්‍රව්‍ය තියෙනවා. එක්කෝ මොන හරි කෘමි සතෙක් මොන හරි තියෙනවා. හැබැයි බොහෝ තැනකදී අපි කතා නොකරන දේ තමයි යම් ඖෂධයක් ලබා දුන්නාට පස්සේ රෝගියාට ඒ ඖෂධයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබිලත් නැහැ. එතකොට මේ කාරණා දෙකම හේතුවක් රෝගී ඖෂධයක ප්‍රමිතිය බාල වෙන්න. එතකොට අපි විශ්වාස කරනවා දැන් කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාද, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්ද මේ හැම කෙනාටම මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකීමක් සහ වගවීමක් තියෙනවා.
එතකොට ඒ වගකීමේ සහ වගවීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ භූමිකාව මොකක්ද? ඔවුන් මොනවද කරේ? මේ මොහොතේ මොනවද කරමින් ඉන්නේ කියන කාරණා මත තමයි ඔවුන් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ඕනේ. මොකද මේවා කැබිනට් මණ්ඩලය අරහාපත් වෙන තනතුරු මේවා නිශ්චිත ක්‍රමවේදයන් තියෙනවා. එතකොට මේ කණ්ඩායම් සම්බන්ධයෙන් යම් තීන්දුව తీරන ගන්නවා නම් ඒ ගන්න ක්‍රමවේදයකුත් තියෙනවා. එතකොට මේ ක්‍රමවේදයට නිශ්චිත නිර්ණායක ගණනාවක් තියෙනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ. එහෙම කවුරු හරි සම්බන්ධයෙන් චෝදනා තියෙනවා නම් එහෙම ඇඟිල්ල දික් වෙනවා නම් මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජයේ විදිහට තියෙන වගකීම තමයි මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කරලා ඔවුන්ට චෝදනා ඔප්පු වෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග සහ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් කවුරු පුටුවට කොයි විදිහ ඉඳගෙන හිටියත් නැවත එහෙම තත්ත්වයක් ඇති නොවන විදිහට අවශ්‍ය ක්‍රමවේද සහ මාර්ගෝපදේශ නිර්මාණය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.